වෙල්කම් බෑක් ටු මයි චැනල්. අද මම ඔයාලට ගේන්න යන්නේ බස් ගේම් එකක්. අපි මුලින්ම යම් බලමු ගෑරේජ් එකට. ඒකේ හෝන් තියනවා. බස් වින්ඩෝ බලමු ගිහිල්ලා. අපිට මේකේ මේ අමාරු කරගන්න පුළුවන් මෙතන. ඔයාලට කැමති එකක් දාගන්න. මේකේ ෂීට් තියෙන විදිහ මේකේ හදාගන්න පුළුවන්. දැන් ස්ටේජ් 3 මේ දෙක මම ස්ටේජ් එකම තියාගන්නවා. බස් දැන් බස් ඇඩ් බස් ස්කින් එක වලට ස්කින් එකක් දාගන්න පුළුවන්. අපි දැන් යමු ගේම් එක ගහලා බලන්න. මේක තව රවුට් මොඩ් මල්ටිප්ලේයර් ඇවිල්ලා නැහැ. ෆ්‍රී මොඩ් එක ඇවිල්ලා තියෙන්නේ. අපි කොළඹ යමු. අපි ඔන්න කොළඹට වැටුණා. දැන් ඩ්‍රයිවිං රිවර්ස් තියෙනවා. කැම් එක තියෙනවා. ඇවිදින්න පුළුවන්. සින්දු තියෙනවා. සිග්නල් ලයිට් ඩබල් ලයිට් හෝන් ටික. හෝන් නම් ඩවුන්ලෝඩ් කරලා දාන්න ඕනේ නැත්තම් බෑ. එතන ඒවා ටිකක් වැඩ නැහැ යන්න පුළුවන්. එතන සින්දුවක් දාගන්න පුළුවන් ඕන දාගත්තා. තියෙන පොඩ්ඩක් ගිහලා බලමු මේක වට. පොඩ්ඩක් ලයික් ගණන් ගන්න පුළුවන් මේ ගේම් එකේ හැටි. මම බලමු. මේක මාත් දැන් තමයි යන්නේ. මේක මේ පැත්තට ගිහම තමයි කොළඹ හම්බ වෙන්නේ. මේක තමයි මැප් එකක් ඇවිල්ලා නැහැ. හරියම් බලමු අපි. හැප්පුන්නේ ගණන් ගන්න කොටිට. මේක තමයි කන්ට්‍රෝලින් හොරනේ. මේ තේවල් කරලා අතර ගවුනා බෑ. හරි දැන් යමු අර පැත්තේ එළුම් කුළුම් තිබ්බා. මේක ඇති පොඩ්ඩක් අලුත් හින්දා තමයි ග්‍රැෆික් බෑ අඩුයි. හරි මෙතනින් අර වම් පැත්තට දාන්න ඕනේ. හරියන්නේ නෙළුම් කුළුණ නේද? නෙළුම් කුළුණ අතින් පේනවා. හරියට නෙළුම් කුළුණ. අපි නෙළුම් කුළුණ නැත්තම් දෙහිලා උතෙන් යන්න බෑ. කමලත් එක්ක මම දැන් බලන්න මෙතෙන් තමයි නෙළුම් කුළුණට යන්න ඕනේ. යන්න බෑ නේද? යන්න බෑ. මෙතන හරවලා වටින් යන්න. හරි පෙරළුණා. පෙරළුණාට ගණන් ගන්න ඕනේ. මේකට පොඩ්ඩක් හරවන්න. හරි මෙතන කෙලිනවා. හරි. වැටිච්ච පැත්තට අනිත් පැත්තට හරවන්න. මෙතෙන් ගිහලා දාන්න පුළුවන්. මෙතන හරියට හරි. හරි. දැන් දාන්න තියෙනවා තමයි. මම හිතන හැටියට බලමු පුළුවන්ද කියලා. පුළුවන්. මෙතෙන් දාන්න පුළුවන් නෙළුම් කුළුණට. හරි නෙළුම් කුළුණ බහැලා බලමු. පාක් කරගෙන ඉන්න. රිවර්ස් එකට දාමු. කොතනද මේ ගාන සමීට ගරවමට තියෙන නැත්තම් ඔන්න ගානට හරි දැන් බස් වහින්න. හරි ඔන්න බස්සා දැන් තියෙනවා. මේ තියෙන නෙළුම් කුළුණ කොයි පැත්තකෝ අර පැත්තේ තියෙන්නේ. දුවන්න පුළුවන්, උඩ පනින්න පුළුවන්. මේ තියෙන නෙළුම් කුළුණ ඇතුළට යන්න පුළුවන්ද බලන්න. කොහෙන් නැන්ති ගියා නෑ කොහොමනේ ඇතුලේ පේනවා. ආය බස් එක ළඟට යන් ඉතින් එන කට කටනේ කොයි පැත්තට ඉන්නේ කියලා හිතා ගන්න බෑ. හරි හැට යන්න ඕනේ.
සතයි හොඳට තියෙනවා. බස් එක තැන තියෙනවා. අපි නම් බස් එක ළඟට යමු. මේ ඔක්කොම වැඩ ගියාටත් ඩබල් සිග්නල් ලයිට් එක පෙන්නනවා. දැන් දොර ළඟට යන්න ඕන නගින්න. නැග්ගා. දැන් යන්න පුළුවන්. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ඉවරයි. තව වීඩියෝ නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරන්න.